හරිද? කියනවා ළමයි අනාගතයට යනකොට අනාගතේ අඳුරන්නේ කීවා. රාගයෙන් මුසපත් වෙච්ච ලෝකයක් බිහි වෙනවා කීවා. ඒ කියන්නේ මේ අධර්ම රාගය බලවත් වෙනවා. දැන් ඔය සාමාන්‍යයෙන් දැන් සාමාන්‍යයෙන් වෙන්න ඕන ධනට ඍණ ආකර්ෂණය වෙන්න ඕන. උත්තර ද්‍රවයට දක්ෂිණ ද්‍රවය තමයි ලං වෙන්නේ. ගැහණුන්ට පිරිමි තමයි ඊව වැටෙන්නේ. එක්ක පිරිමින්ට ගෑනු. එහෙමයි වෙන්නේ. දැන් මේක පොඩ්ඩක් එහෙම මෙන් මඤ්ඤං ගහන්නේ නැද්ද? තියෙනව නේද එහෙම එකක්? තියෙනවා. දැන් ඒ අයිතීන් පවා ඉල්ලන්න පටන් අරන්. මම මේ කල්පනා කරන්නේ මොන හිතින්ද කොහොම ඉල්ලන්නේ කියලා. අයිතීන් ඉල්ලනවා. අර බුදුරජාණන් වදාළ දේ වෙමින් තියෙනවා. දැන් ඔක ඉස්සරහටදී තව බලවත් වෙනවා කියනවා මේ අම්මට පුතා කෙරේ හට ගන්නවා කියනවා. පුතාට අම්මා කෙරේ. පියාට දුව කෙරේ, දුවට පියා කෙරේ. සහෝදරයාට සහෝදරයා කෙරේ. සහෝදරයා නෙමෙයි. එහෙමත් වෙයි සමහර විට. සහෝදරිය කෙරේ. සහෝදරියට සහෝදරය. පේනවද? තිරිසන් වගේ හැසිරෙන්න ගන්නවා කියන අනාගතේ. මේ බුදුරජාණන් වදාළදී. අන්තිමට ළමයි වල දන්නවද දැන් ඕවා ඔහොම බලවත් වේ එනකොට මිනිසුන්ගේ ආයුෂ මොකද වෙන්නේ හා? නුගුණ වැඩෙනකොට ආයුෂ පිරිහෙනවා. හොඳට බලන්න මට අපේ අප්පච්චි කියනවා අප්පච්චිගේ ආච්චි. මොකක්ද මම දැන් කිව්වේ? අප්පච්චිගේ ආච්චි ජීවත් වෙලා තියෙන අවුරුදු 108ක්. අප්පච්චි කියනවා ඒ වුන්දා ඒ අවුරුදු 108ටම රජයේ ඉස්පිරිතාලකින් බේත් ගත්තේ නැහැ කියලා. ප්‍රයිවට් ආසිරියකට යන්න ඇති සර්. ප්‍රයිවට් තියුන්නේ නැහැ නේ කාලේ. එහෙමවත් නැහැ. අප්පච්චි කියනවා මේ ඇස් හේදුවලු දොඹ කොළ තඹපු වතුරෙන්. අප්පච්චිලු කියන්නේ කඩගෙන ඉන්න කියලා දොඹ කොළ. දොඹ දන්නව නේද දොඹ කියලා જાතියක් තියෙනවා. ඔව්. දන්නේ? හොඳ වෙලාවට ආච්චි කිව්වේ නැති ඔයාලට. මොන කොළ කඩන් එයිද දන්නේ නෑ. දොඹ කොළ ළමයි තඹපු වතුරෙන් කිව්වා. ඒත් අප්පච්චි කියනවා අවුරුදු 108ටම කන්නඩි දැම්මේ නෑ කිව්වා. දැන් ඒක ඉතින් කන්නඩි දාන්න ඕනේ. දැන් ඇස්පෙනීමියම් ප්‍රශ්නයක් තියෙනවා. කන්නඩි දාන්නද මේක අහලා දැන් අර මුතුකල සර්ලගේ අර කවුද මන් දන්නේ කන්නඩි දාලානේ අපිත් ගලවනවා. ඒක නෙමෙයි මේ කියන්නේ. කන්නඩි දාන්න ඕනේ. ඒක 40 සැන්දිරියෙම එනවනේ නේ. ඊළඟට මේ ආයුෂ අඩු වෙනවා. අඩු වෙලා වල දන්නවා දවස් බුදුරජාණන් වහන්සේ කියනවා කාලයක් කියනවා පරමායුෂ අවුරුදු 10ට බහිනවා. මේ ළමයි 10ට බහිනවා කියන්නේ ඒගොල්ලෝ මේ අවුරුදු 10 වෙනකොට මැරෙනවා ස්වභාවිකව මැරෙනවා. දැන් ආයුෂ 120ද? මොන පිස්සුද? එහෙම හිතන්නත් එපා. 120ක් ඉන්නේ. 70න් 80න් ওই බල්බ් එක ගහලා යනවා. ඊට වඩා ඉතින් ඉන්නවනම් ඒ ඉන්න දීර්ඝායුෂ ලැබේවා. අපි මේ පැතුවට වෙනවද? වෙනවනම් කොච්චර දෙයක්ද පතපතම ඉන්න බැරියේ. දැන් අපි කියනවා අනේ මගේ ආයුෂත් අරගෙන ජීවත් වේවා කියනවා. ඒ ඇයි කියන්නේ? දන්නවා එහෙම කරන්න බෑ කියලා. තටම දන්නවා මම මේ කිව්වට ඒක කරන්න බෑ උඹට කියලා. නිසා මතක තියාගන්න ළමයි එහෙම කාලෙකුත් එනවා. එහෙම ඒ කාලෙදී ළමයි අවුරුදු 5ේදී බඳිනවා කියනවා. දරුමල්ලෝ හදලා 10ේදී මැරෙනවා. කොහොමද නේ බබාලන්තේ වගේ ඇති නිකන්. කාලෙකදී එනවා කියනවා මේ ඔය කාලේ නෝට හොද්දටම පිරිහිලා. හැබැයි තාක්ෂණය හොඳටම දියුණු වෙලා. අගන්නකෝ. කොච්චර දියුණුවලා දන්නවද? ආයුධයක් දැන් ওই කාලේදී එනවා කියනවා ළමයි මේ වදක චිත්තය. ඔය කාලේදී එනවා කියනවා වදක චිත්තය. මොකද නම? ඔන්චි ප්‍රශ්නයකට ද්වේෂය එනවා කියනවා මරන්න කියලා හිතෙනවා කියනවා හැම දෙයකටම. දැනටත් එහෙම හිතෙනවනේ. දැන් දැනටත් සමහර අයට හිතෙනවා. මැස්සෙක් කෙනෙක් මැස්සා මරන්න මට. පොඩි මැස්සා. ඔව් සමහරව මේ පාරේ යනකොට ගලේ හැප්පෙනවා.
ගම්වලේ උන් සමහරවිට මේ පාරේ ගලේ අම්මට කියන ගල යකෝ මේ ගල එහෙම මේ එකයි මම කියන්නේ. ඉතින් ඔහොම තරහ උඩට ගියාම ඔන්න උපරිම තලයට එනවා කියනවා. වදක චිත්තය. ඊට පස්සේ ළමයි තාක්ෂණයේ දිනුනවා කියනවා. හිතූ සැනින් ආයුධය අතට පහළ වෙන තරමට. ඒ කියන්නේ බුදුරජාණන් වහන්සේ මේ තාක්ෂණය ගැන දැනගෙන ඉඳලාද නැද්ද? දැනන් ඉඳලා සර්වඥතා ඥාණයෙන් යුක්ත ශාස්ත්‍රඥ වහන්සේ දකින්න නැද්ද ළමයි තව අවුරුදු 2500කින් මේ ෆෝන් එකේ එනවා කියලා. මේවා දකින්නට මේ පතුරු කැලේ දිහා අපි ඔරවන් ඉන්නවා. නමුත් ඒව ගැන නෙමෙයි වදාලේ. අනතුර පහදලා දුන්නා. අනතුරෙන් බේරෙන්න. ඒකයි මම මේ දරුවන්ට හැමතිස්සෙම කියන්නේ සයන්ස් නෙමෙයි එක. ධර්මයේ තමයි එක.